සුබ දවසක් හැමෝටම. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ සාමාන්‍ය ටයර් එක තියෙනවා මෙතන අකුරු වගේක් ගහලා ඉලක්කම් වගේක් තියෙනවා අකුරු වැටලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි වාහනයක් ගත්තම ඔහේ දුවනවා. සාමාන්‍යයෙන් මේන්න මේකෙත් දාලා තියෙනවා කවුරුත් බලන්නේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි එක්ස්ට්‍රා වීල් එකෙත් තියෙනවා. මෙතන ලකුණු කරලා තියෙනවා. අන්න මම අද ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේ හදන්නේ. අපි බලමු මුලින්ම මේ එක්ස්ට්‍රා වීල් එක. මේක එක්ස්ට්‍රා වීල් එක. මේකේ ගහලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතන ස්ටිකර් 3ක් ගහලා තියෙනවා. මේ තුනේම ටයර් බැදිලා තියෙනවා. මේ තියෙන්නේ මේ විදියට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ තේරුම අපි බැලුවා. සාමාන්‍යයෙන් 420 කියන්නේ මේක මේ ඒ කියන්නේ කුලම් ප්‍රමාණය. කියන්නේ ටයර් ප්‍රෙෂර් එක. ටයර් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 420ක් කියන්නේ මොකෙන්ද? 420 එකෙන් KPA එකෙන්. KPA එකෙන් 420ක්. අපි දැන් සාමාන්‍යයෙන් අපි KPA එකෙන් නෙවෙයි අපි බලන්නේ මෙන්න PSI කියන එකේ. ඒ කියන්නේ PSI කියන්නේ ඇමරිකාවේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ඔය කියනවා නම් පවුන්ඩ් ස්කෙයාර් ඉන්ච් කියන එක තමයි තියෙන්නේ. පවුන්ඩ් ස්කෙයාර් ඉන්ච් කියන එක තමයි මේකේ තියෙන්නේ. අපි ලංකාවේ කඩේ කොහොමද බලන්නේ මෙන්න මේ 61. ඒ කියන්නේ එක්ස්ට්‍රා වීල් එකට අනිවාර්යෙන් මේ ටයර් ප්‍රෙෂර් එක 61ක් තියෙන්න ඕනේ. මෙන්න මේකේ හැටියට දැන් සාමාන්‍ය අනිත් ඒවා වගේත් ඒ විදිහටම ගහලා තියෙනවා. දැන් උපරිම වේගෙත් ගහලා තියෙනවා. මේ තියෙන්නේ පැයට කිලෝමීටර් 80ක වේගෙන් තමයි යන්න ඕනේ. ඒ විදිහ තමයි තියෙන්නේ. මැක්ස් එක 50 කියන්නේත් ඒක. ඒක අනිත් ඒ කියන්නේ අපි මේක පැයට කිලෝමීටරනේ. මේක වැටෙන්නේ අපි අර කියන්නේ මේ 60ම ගාන. අනේ 60ම වලින් තමයි ඔය පෙන්වන්නේ. මොන විදියට තියෙන්නේ දැන් මෙතනක් තියෙනවා. ඒ විදිහටම ගහලා මේ තියෙන්නේ. අනිවාර්යෙන් මේ කුලම් වදින්න ඕනේ 60. මෙන්න මේ විදියට. තව තියෙනවා මේකේ ටියුබ්ලස්. මෙතන ටියුබ්ලස් එක ගහලා තියෙනවා. මේක වර්ෂේ ගහලා තියෙනවා. මේ තියෙන්නේ. එනව නේද? 2016. අන්න මේ විදිහට තමයි තියෙන්නේ මේකේ. එක්ස්ට්‍රා වීල් එකේ. එක්ස්ට්‍රා වීල් එකේ මේකේ තමයි සයිස් එකක් තියෙනවා. මේ තියෙන්නේ 155යි 80යි R19 කියලා තියෙන්නේ. ඒක කියන්නේ සාමාන්‍යයෙන් 155 කියන්නේ මේකේ පළල. ඒ කියන්නේ මේ පැත්තෙන් අපි ඕදේ තියෙන ඒ පළල. අනිත් එක තමයි 80. 80 කියන්නේ මෙතනින් ඉඳන් මෙතනට බැලුවොත්. ඒක අපි මිලිලීටර වලින් බලනවා නම් 155න් 80 බෙදන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය 0.80න් 155 බෙදන්න ඕනේ. ඒතර මිලිලීටර ගන්න වැටෙනවා. R කියන්නේ රේඩියල් ටයර් එකක් කියන එක මේක. සමහර හිතන් R කියන්නේ මේ දැන් රිම් කියන සයිස් රිම් එකේ සයිස් එක තමයි මේ 19 කියලා තියෙන්නේ. මේ 19 කියන එක හරිය රිම් එකේ සයිස් එක තමයි. ඒ වුණාට R කියලා මේකෙන් හඳුන්වන්නේ මේක රේඩියල් ටයර් එකක් කියලා. රේඩියල් ටයර් එකක් කියලා. ඒක මේක ටියුබ්ලස් එකක්. මේ මෙතන ගහලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි. හරි අපි දැන් සාමාන්‍යයෙන් අපි මේකෙන් දැන් එක්ස්ට්‍රා වීල් එක අපි බැලුවේ. අපි දැන් සාමාන්‍යයෙන් බලමු අපි නෝමල් වාහනයක දුවන ටයර් එකක්. මේක මේ පිටිපස්සේ තියෙන ටයර් එක. මේකෙත් ගහලා තියෙනවා මේකෙන් 295. මේක 295යි ගහලා තියෙන 295 කියන්නේ මෙන්න මේ පළල. මෙතන නම් මෙතනට මේක 295යි. ඒ කියන්නේ ඔක තියෙන මිලිමීටර වලින්. එතකොට මෙතන තියෙනවා මෙතන 40 දැන් සාමාන්‍යයෙන් අපි මිලිමීටර වලින් ගන්න ඕන නම් මේක බෙදන්න ඕනේ අර විදිහට මම දැන් අද කිව්වේ 0.40 තමයි මේක ගාලා මිලිමීටර ගාන මෙතනට වැටෙනවා. එතකොට ZR කියන්නේ ඒක වෙනම ගන්න ඕනේ. Z කියන්නේ සාමාන්‍යයෙන් Z කියන්නේ සම්පූර්ණ. ඒ කියන්නේ උඩරිම මේකෙන් මේ කියන්නේ ස්පීඩ් එකෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ 200 පැයට කිලෝමීටර 240 ඉක්මවා යන්න පුළුවන් කියන එක තමයි Z එකකින් මේ පෙන්වුම් කරන්නේ. Z අකුරෙන් පෙන්වන්න කරන්නේ. R කියන්නේ රේඩියල් ටයර් එක කියන එක. අනිත් එක තමයි 21. ඒතර 21 කියන්නේ රිම් එකේ ප්‍රමාණය. කියන්නේ අපි මෙතන ඉඳන් ගත්තොත් මෙතන මේ සයිස් එක. අන්න ඒ විදිහට තමයි මෙතන ගහලා තියෙන්නේ. මේ මෙතන y කියලා ගහලා තියෙනවා. ඒකෙත් ස්පීඩ් එක තමයි පෙන්වන්නේ. ඒකෙත් ස්පීඩ් එක සාමාන්‍යයෙන් මේ කියන්නේ උඩරිම යන්න පුළුවන් කියන්නේ පැයට කිලෝමීටර 300ක මේ වේගකින් මේක මේ වාහනේ යන්න පුළුවන් තත්ත්වයකට මේ ටයර් එක හදලා තියෙනවා කියන තමයි y අකුරින් පැහැදිලි කරන්නේ. ඒ වගේම Z එකෙන් පැයට කිලෝමීටර 240යි. අන්න ඒ විදිහට තමයි ඒ අකුරු දෙකෙන් පැහැදිලි කරන්නේ. මෙතන තියෙනවා ටියුබ්ලස් ඒ විදිහට.
මේකේ වර්ෂෙත් ඇති. මේ තියෙන්නේ 2024 ගාපු එක මේක. මේ ටයරේ ඉතින් පේනව නේද මේ විදියට. මේ මෙතන තියෙනවනේ අවුට්සයිඩ් කිලිල්ල. මේ ටයරේ අනිවාර්යෙන් ගන්න ඕනේ. කියන්නේ එළිය පැත්තට අපි. කියන්නේ මේක ටයරේ මාරු කරන්න අනිත් පැත්ත ගන්න මේ පැත්ත ගන්න බෑ. මේක අවුට්සයිඩ් එකට වැටෙන්න ඕනේ. මේ මෙතන තමයි ඒක ගහලා තියෙන්නේ. ඒක හරියට වැදිලා තියෙන්නේ. ටියුබ්ලස් අන්න ඒ විදිහට තමයි මේකේ ටයර් වල මේවා ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හුලම් ප්‍රමාණය අපි සාමාන්‍ය හුලම් ප්‍රමාණය දැනගන්න පුළුවන් වාහනයක දැන් සාමාන්‍ය ජර්මන් වාහන වල නම් වගේ ඉස්සර ඩ්‍රයිවිං සීට් එකේ යට තියෙන ස්ටිකර් එකක් ගහලා ඒකෙන් තමයි මේක කරන්නේ. දැන් මේක එක්ස්ට්‍රාවිල් එකේ නම් ගහලා තියෙන්නේ පේන්නම මේ හුලම් ප්‍රමාණය 61ක් වදින්න ඕනේ කියලා. නමුත් මේ වගේ ටයර් වල තියෙනවා ගහලා ඒ වුණාට එච්චර ගහන්න මේකේ මම හිතන විදිහ තියෙනවා. මේ තියෙන මෙතන ගහලා තියෙන්නේ මැක්ස් ලෝඩ් එක. ඒ කියන්නේ බැඩිම උපරිම දායන්න පුළුවන් කිලෝග්‍රෑම් 1000 ගාණක්. කියන්නේ 1 ටොන් එක. එතකොට මේ ටයර් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ කියන්නේ 51ක් ගාන සාමාන්‍ය 56ක් කියන්නේ ගොඩක් ඒ කියන්නේ ගොඩ බර දැම්මම තමයි 56ක් වදින්න ඕනේ. සාමාන්‍යයෙන් මිනිස් කියන්නේ සාමාන්‍ය පුද්ගලයන් 4-5 දෙනෙක් වගේ යනවා නම් සාමාන්‍යයෙන් පිටිපස්සට සාමාන්‍යයෙන් 40 38 ඔය වගේ තමයි ඉතින් සාමාන්‍ය තමන්ගේ වාහනය අනුව තමයි ඒක හරියට බලන්න ඕනේ. ඒක අනිවාර්යෙන් අර ජර්මන් වාහනයක නම් සාමාන්‍යයෙන් ඉස්සරහ තියෙනවා මේ ස්ටිකර් ඒකේ ගහලා තමයි ඒකේ තියෙන විදිහට තමයි අනිවාර්යෙන් ටයර් ප්‍රෙෂර් එක දාන්න ඕනේ. හරි මම හිතනවා මේ යම්කිසි අවබෝධයක් ගන්න ඇති කියලා ඉල්ලා මේ වීඩියෝ එකෙන් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.